මම මතකද ඇයරෝ ඒ කාලේ පිටිමිට chat කරලා එකපාරම chat කරන්නේ නැවතු ඒ මාත් එක්ක. අනේ මට එකපාරක් අඳුර ගන්න බැරි වුණා. අයියෝ කඩෝලේ දැස්ස පෑවුවම ඉතින් කොහොමත් කුඩේ අමතක වෙනවනේ. මම නම් අඳුරගත්තා. අපිව ටයිම් පාස් කරන්න යූස් කරපු මිනිස්සු එහෙම ලේසියෙන් අමතක කරන්න බෑනේ. සුදානේ මං එහෙම අමතක කරේ නෑ. මං පාඩුවේ ඉන්න අහිංසක කෙල්ල. මම මැසේජ් කරනකොට අකමැත් කරන වෙන්න මට මැසේජ් කරලා විටිමිට කෝල් කරා. කම්මැලි වෙලාවට මට දුක්ඛ කියලා. එහෙම නැති වෙලාවට මාව එක දිගට මග ඇරලා මට ඒක දෙන්න පාඩුවේ ඉද්දි මට එක ඉඟි දීලා මං අහුවේගෙන වගේ එනකොට මම මග ඇරලා කතා කරන එක නවත්තලා දාපු ඔයා අහිංසකයි ඉන්නම අනේ මේ හොඳ කෙල්ලෙක් කියලා හිතලා මගේ වැඩ සේරම පැත්තක දාලා නානකොට කනකොට බොනකොට හැමතැනම යනකොට සේරම වෙලාවල් වල මැසේජ් කරලා ඔයා මම මග ඇරනවා කියලා දෙනකොට මගේ ආත්ම කරුත්තේ සුනකයට දාලා ඔයා වෙනුවෙන් බලාගෙන ඉඳලා හැම වෙලෙම chat එක රීෆ්‍රෙෂ් කර කර බලපු මම කොච්චර අහිංසක කොල්ලෙක්ද එහෙම තමයි ඉතින් chat කරලා ඇති කියලා හිතනම නවත්තනවා. ඔයාලා ඉතින් කොහොමත් අපිත් එක්ක chat කරේ නෑනේ. අපි දාපු මැසේජ් වලට රිප්ලයි කරා විතරයි. කමෙන්ට් නෑ කරගෙන එන්න. මම වෙනි තවත් ගොන්නු ඉන්න. chat කරා කියලා කසාද බදින්න ඕනේ නෑනේ. එහෙම ලේසියෙන් මගේ ජීවිතය කියන ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක වෙන්න කාටවත් බෑ. මං කාගේවත් ජීවිතේ මේන් කැරක්ටර් එකක් නෙමෙයි. කැමියෝ එක. ඇයි කැමියෝ එකක් කියන්නේ? ෂෝට් ටයිම් එකක් වුණාට big impact එකක් තියෙනවා. What's up, goddamn hoe? Juice, do you ever get that modern day straws?